රහතන් වහන්සේගේ අරහත් ඵල සමාපත්තිය ඔස්සේ ඥාන දර්ශනය තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාන මහිමිය ඔස්සේ ඥාන දර්ශනය තියෙනවා. නිසා බුදුරජාණන් වහන්සේගේ ඥාන දර්ශනයයි රහතන් වහන්සේගේ ඥාන දර්ශනයයි සම වෙන්නේ නැහැ. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන පංචාංගයන්ගෙන් බුදුරජාණන් වහන්සේ හා සම වූෙක් නැති බැවින් බුදුරජාණන් වහන්සේ උදෙසා යමෙක් ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් උපහාර දක්වනවා නම් ඒ උපහාර ඒ ඇත්තට ditta ධම්ම වේදනීය ආනිසංස ගෙන දෙනවා. ditta ධම්ම වේදනීයයි. මේ ආත්ම භාවයේදීම ඒකේ ආනිසංස ලැබෙනවා ආමිෂ ප්‍රතිපත්ති පූජා දෙක. මොකද බුදුරජාණන් වහන්සේට ආමිෂයෙන් පූජාවක් පවත්වන්න බෑ කෙනෙකුට ප්‍රතිපත්තියක් නැත්තම්. ඒගොල්ලෝ තමයි ඔය පිළිමවලට පූජා කරන්නේ. බුද්ධ පිළිමයට පූජා කියලා වැඩක් නැහැ කියලා කියන්නේ. අන්න ඒ කට්ටිය තමයි ඒ. ප්‍රතිපත්තියක් නැති කට්ටිය. ප්‍රතිපත්තියක් තියෙනවා නම් පිළිමෙට පූජා තියන්නේ නැහැ. ඒක නිසා නේ බුද්ධ පූජාව ගැන කතා කරනකොට අපි කියන බුද්ධ පූජාව තියනවා කියලා කියන්නේ. බුද්ධ පූජාව තියනවා. අපි හිතමු හිඟන්නෙක් ගෙදරට එනවා. හිඟන්නට යමක් තියනවද දෙනවද? දෙනවා. හිඟන්නට තියන්නේ නැහැ. මොකද ගන්න කෙනෙක් ඉන්න හින්දා දෙනවා. ගන්න කෙනා නැත්තම් තියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට කරන දේ හිඟන්නෙකුට දෙන එක තරම්වත් වැදගත් එකක් නෙමෙයි හැටියට තමයි සලකන්නේ. ඒකින්ද ඔහි තියනවා අපි බුද්ධ පූජාව. නමුත් බුද්ධ පූජාව එහෙම තියෙන එකක් නෙමෙයි. බුද්ධ පූජාව පූජා කරන එකක්.